එහෙනම් අපි දියැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේ ඈත තියෙන සුන්දරත්වය? ඔන්න අද මම ඔයගොල්ලොන්ව එක්කන් ඇවිල්ලා තියෙන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වෙන ගවරගිරිය කියන ගම්මානයේ තියෙන සුන්දර දියැලක් හොයාගෙන. ගමන යන අතරතුර තමයි මේ ඉන්නේ. මේ තමයි ඈගල්ඔය අයගම ප්‍රධාන මාර්ගය. මේ මාර්ගයේ ටිකක් දුර ගියාට පස්සේ අපිට සුන්දර දියැල්ල හම්බ වෙනවා. ඔයගොල්ලෝ මෙතන සුන්දරත්වය පොඩ්ඩක් බලලා එන්න. මම යනවා ඒ දිහාවට. එහෙනම් අපි දියැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි දියැල්ලට යන්න තියෙන මාර්ගය තියෙන්නේ. මෙතනින් දියැල්ල උඩට යන්න පුළුවන්. තව එහා පැත්තෙන් යන්නත් පුළුවන් කියලා කියනවා ගමේ කට්ටිය. අපි මෙතනින් පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඇතුළට. දියැල්ල උඩට ගිහිල්ලා ඊට පස්සේ අපි පල්ලෙහාට යමු. එන්න මාත් එක්ක යන් ඉස්සරහට. පරිස්සමෙන් එන්න. අද නම් පොඩක් වැස්ස හින්දා ලිස්සන ගතියක් තියෙනවා. අයි දියැල්ලේ උඩ කොටසට යන්න තියෙන්නේ. ඒ වගේම තව පාරක් තියෙනවා මෙන්න මෙතනින්. මෙතනින් දියැල්ලේ පල්ලෙහා කොටසට යන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන අපි ආපු මාර්ගේ පොඩ්ඩක් ඉස්සරහට ආවට පස්සේ මෙතන තියෙන මොන්ඩිසෝරියක්. ඒ මොන්ඩිසෝරුව ඉන්න දිගේ තමයි අපිට එන්න තියෙන්නේ. ඉතින් ඇවිල්ලා මෙතන ගලක් තියෙන ගලෙන් පොඩ්ඩක් ආවට පස්සේ තමයි අපිට මේ මාර්ග දෙක හම්බෙන්නේ. මේ ඈතින් වතුර පාර ගලාගෙන එනවා. මේ බලන්න. අද හොඳට වතුර තියෙනවා මොකද අද වර්ෂාව වැඩි මේ දවස්වල ගොඩක් වහිනවා. ඒකින්ද වතුර හොඳට තියෙනවා. මේ බලන්න. ඕම මේ පැත්තට හැරිලා බලන්න. මෙන්න මෙතනින් තමයි වතුර පල්ලෙහාට ගලාගෙන යන්නේ. අපි එතනටත් යමු. එතකම් මෙතන සුන්දරත්වය ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා එන්න. මම පොඩ්ඩක් ආවා මේ දියැලේ උඩ කොටසට. උඩ කොටසිනුත් උඩ කොටසට. බලන්න. මොනවද වටපිටාව දින සුන්දරත්වය. පරිස්සමෙන් තමයි එන්න ඕනේ විශ්වාසයෙන් ඉවරයි. බලන්න.
අපි දැන් දියඇල්ලේ උඩ කොටසේ ඉඳන් පල්ලෙහාට ආපහු යනවා. පල්ලෙහාට කියන්නේ දියඇල්ලේ දෙවෙනි කොටසට. උඩම කොටසෙන් පල්ලෙහා කොටසට යන්න. අපි අතන ගිහලා එතන සුන්දරත්වයක් මම ඔයගොල්ලන්ට පෙන්නනවානේ. ඔයගොල්ලෝ තාම දියඇල්ලේ පල්ලෙහාට දැක්කේ නැහැ. අපි බලමු දැන් දියඇල්ලේ පල්ලෙහා. එන්න මෙතනින් තමයි පල්ලෙහාට වතුර ටික ගලාගෙන යන්නේ. මේ බලන්න දියඇල්ලේ පල්ලෙහා කොටස. කොහොමද ලස්සන. මෙන්න ඈත තියෙන view එක. අපි අර පල්ලෙහා කොටසට දැන් යනවා. බලන්න ලස්සන. මෙන්න මෙතනින් සැඩ වතුර පාරක් තමයි ගලාගෙන යන්නේ. අපි එතනට යන්න පොඩ්ඩක්. ඔයගොල්ලෝ එනකොට පොඩ්ඩක් පරිස්සමෙන් එන්න මේ වතුර වැඩි කාලයට නම් ගල් ඉස්සනවා. අත පොඩ්ඩක් අවුවත් අඩුයි. වතුර නම් සැරයි. මෙතනින් තමයි ගලාගෙන යන්නේ වතුර. මෙතනින් ගලාගෙන යනවා. ඒ උඩ කොටසට සමුදීලා අපි යනවා පල්ලෙහාට. පල්ලෙහා ඉඳන් බැලුවට පස්සේ තමයි මේ දියැලේ සුන්දරත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මටත් ඉවසිල්ලක් නැහැ මේ දියැලේ උඩ මේ සුන්දරත්වය බලා ගන්න. එහෙනම් ගියන් අපි පල්ලෙහාට ඉක්මනට ගිහිල්ලා මේ සුන්දරත්වය බලමු. සුදු සේලයක් වගේ ගලාගෙන සුන්දර දියැල. මේ තමයි මීයුණු එල්ල. පල්ලෙහාට යන මාර්ගය දිගේ පොඩක් ඉස්සරහට ආවට පස්සේ මෙන්න මෙතනින් තියෙන පල්ලෙහාට යන පාර. ඒ පාරෙන් අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු දියැලේ කොහොමද අපිට දියැල ගාවට යන්න පුළුවන්ද කියලා මුලින්ම බලන්න ඕනේ. මොකද වැස්සත් එක්ක ගොඩක් ලිස්සනවා ගල් එහෙම තියෙනවා පරිස්සමෙන් යන්න ඕනේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙතන දියැල බලන්න එනවා නම් සරප්පු දෙයක් නැතුව සපත්තු දෙකක් දාගෙන එනවා නම් මම රෙකමන්ඩ් කරනවා. මොකද හොඳයි. ලිස්සන තරම වැඩි අද වැස්ස වැඩි හින්දා අවුව නැති හින්දා. ඒකින්ද මේ අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු යන්න පුළුවන්ද කියලා. යන් ඉන්න මාත් එක්ක යන්න. ගස් කඩාගෙන වැටිලා ඒ වගේම ටිකක් ලිස්සනවා.
අපි එනම් ඔන්න මීමුණ ඇල්ල පල්ලෙහා කොටසට ආවා. බලන්න මීමුණ ඇල්ල ලස්සන. පුදුමාකාර ලස්සනක් තියෙනවා. පොඩ්ඩක් බලන් ඉඳලා එන්න. අපි පොඩ්ඩක් අර පැත්තට යමු. මේ පිටිපස්සෙන් අපිට පේන්නේ මීවුණු ඇල්ල. ඔයගොල්ලෝ දකින්න නැති මේ ලස්සන රූප රචනා ටික. මේ දිය ඇල්ල ගැන පොඩි කාරණාවක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මේ දිය ඇල්ල අතන උඩ ප්‍රදේශයේ ඉඳන් අපි අර ඉස්සෙල්ලා හිටිය තැන ඉඳන් පල්ලෙහාට මීටර 60ක ප්‍රමාණයක් පල්ලෙහාට ගලාගෙන එනවා. ඒ වගේම මේ දිය ඇල්ල මිනිස්සු කියන කතාවක් තමයි කුළුවල කන්දෙන් තමයිලු මේ දිය ඇල්ල ගලාගෙන එන්නේ. ඒ කන්දෙන් දිය ඇලි දෙකක් ගලාගෙන එනවා කියලා කියනවා. ඒක නම් මම හරියටම දන්නේ නැහැ. මේ දිය ඇල්ල තමයි ඒ දිය ඇලි දෙකෙන් එකක්. ඒ වගේම තව දෙයක් තමයි මේ අවට ප්‍රදේශයේ අක්කර 6000ක පමණ වපසරියක් තියෙනවා. මේ දිය ඇල්ලේ ලොකුම කාරණාව තමයි මේ දිය ඇල්ලේ උඩ ඉනම් පල්ලෙහාට උමගක් කරා වතුර ඇවිල්ලා මෙන්න මේ තටාක වලට වැටෙනවා. ඒකින්ද මේ හරිය ඔයගොල්ලෝ නාන්න හිතාගෙන ඉන්නවා නම් පොඩ ප්‍රමේසම් වෙන්න නාන්න එක මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අර හරිය තියෙන ඕන තරම් නාන්න තැන් මේ හරිය නාන්න එපා. හරිම සුන්දර දියලක ඔයගොල්ලෝ ඇවිල්ලා මෙතන නා කියා ගන්න කිසිම කරදරයක් නැතුව මිනිසුන්ට කරදර කරන්නේ නැතුව මේ අවට ගෙවල් තියෙනවා ඒවට කරදර කරන්නේ නැතුව නිදහසේ පරිසරයත් ආරක්ෂා කරන නා කියා ගන්න මේ හොඳම තැන. අතන ටිකක් වතුර වැඩි ඒත් නා කියා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දවස්වල ටිකක් වහිනවා. බලන්න දියාලේ සුන්දරත්වය. අපි යන් අර දිහාවට එතනත් පොඩි විස්තරයක් තියෙනවා කියන්න. අපි දැන් ඉස්සලා හිටියේ අන්න අතන. එතනින් අපි ඔහොම ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා අපි මෙන්න මෙතනට ආවා. මේ බලන්න මෙතන තියෙන පොඩි තටාකයක් වගේ එකක්. මේ තටාකය තමයි මේ දිය ඇල්ලේ වතුර ගලාගෙන ඇවිල්ලා මෙන්න මෙතන තටාකෙන් කානුවක් කරහා ඈතට ඇදිලා යනවා. මිනිස්සු මං කියන්නේ ටර්බයින් එකකට යනවා කියලා තමයි. ටර්බයින් එකකට ගිහින් විදුලි බලාගාරයක් තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. අපි ඒ හැරියට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඒ වගේම තව දෙයක් තමයි මෙන්න මෙතන තියෙන පොඩි බටයක්. මෙතන තියෙන්නේ මේ බන්ට් එකක් බඳලා තියෙන මේ දිය ඇල්ලේ වතුර අපිට යන්න නැති වෙන්න. මේ ආනුපාත දෙක ගන්න ඕනේ හින්දා. මෙතනින් වතුර වැඩි වුණාට පස්සේ ඕවර්ෆ්ලෝ වෙලා මේ බටෙන් පහළට යනවා. ඒ බලන්න මෙතනත් නාකියා ගන්න පුළුවන් ලස්සන තැන. මෙන්න මෙතනින් තමයි වතුර එන්නේ. අර අපි ඉස්සෙල්ලා දැක්ක තැනින් ඔහොම ඇවිල්ලා මෙතනින් වතුර පෙරෙනවා. යකඩ බාර් එකක් වගේ එකක් දාලා තියෙනවා. ඉතින් වතුර පෙරිලා මං හිතන්නේ කුණු කසල එන්නේ නැති වෙන තමයි ඒක දාලා තියෙන්නේ. දැනුත් අර shopping bag එකේම තියෙනවා.
එතනින් ඇවිල්ලා ඔහොම පල්ලෙහාට ගලාගෙන යනවා. මේක කිලෝමීටරයක් මීටර් 500ක් වගේ දුරක් ගලාගෙන යනවා කියලා තමයි කියන්නේ. මෙන්න මෙතන තියෙනවා ලොකු ටැංකියක් වගේ එකක්. ඒක කොහොමද? මෙතන නම් ටිකක් ජඹුර ඇති. අර හරිනම් එච්චර ජඹුර නැහැ. කොහොමද ලස්සන. කොළ වැටිලා. වතුර ශබ්ද විතරයි කිසිම වෙන ශබ්දයක් නැහැ. මෙතනින් බහලා යන්න පුළුවන්. සීතල වතුර දෙන්න. නා කියා ගන්න නම් කදිම. ඔයගොල්ලෝ ආවත් අනිවාර්යෙන් මේක නාන්න. මේක ගොඩක් TikTok එකේ ඉස්සර වෛරල් වෙච්ච තැනක්. මේ මීමුණු වෙල්ලේ මෙන්න මේ කණු පද්ධතිය. ගොඩක් වීඩියෝස් මට මතකයි දාලා තිබුණා. ලස්සන තැන. බලන්න මේ විදියට ලස්සන. මම නම් දැක්කට විතරක් ගන්න තියෙනවා. අපි තව යන්න ඕනේ. මම දන්නේ කොච්චර දුරක් තියෙනවද ලක්ෂ බලන්න හැරි ගම්බෙන්. අපිට ටර්බයින් එකට යන්න වෙන්නේ නැහැ. ලොකු වර්ෂාවක් එනවා අර පැත්තෙන්. අපිට යන්න වෙන ආපු පැත්තට. ඉතින් අපි බලමු පාරෙන් ටර්බයින් එක ගාවට යන්න පුළුවන්ද කියලා උදිරි බලාගාරේ ගාවට. මේ අපි ආපහු හැරිලා යනවා. මොකද ලොකු වර්ෂාවක් එනවා. අපේ බඩු මලු ටික තෙමෙනවා. අපි ඒකට ආවරණයක් අරන් ආවේ නැහැ. ඒකින්ද අපි නැවතත් හැරිලා යනවා. අපි සෑහෙන දුර පයින් ආවා. ඒත් තව ගොඩාක් දුර පයින් යන්න තියෙනවා. අපි බලමු පාරෙන් යන්න පුළුවන්ද කියලා. අපි ගියා මේ කාණු පද්ධතිය දිගේ උදිරි බලාගාරයෙන් හොයාගෙන. අපිට ඒක හම්බුන්නේ නැහැ. වැස්සක් ආවා. ඒකින්ද අපි මගින් නැවතුණා. ඉතින් අපි නැවතත් හැරිලා ආවා. අපි පාර දිගේ ගිහිල්ලා එතනට යන්න පුළුවන් වුණොත් අපි අනිවාර්යෙන් එතනට ගිහිල්ලා ඒ උදිරි බලාගාරේ සුන්දරත්වයට ඔයගොල්ලන්ට පෙන්වන්න මම try කරනවා. ඒ වගේම අපි අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න හදන්නේ. ඔයගොල්ලෝ මේ තැනට නාන්න එන්න, නියුණු වැල්ලට නාන්න ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න. මේ පරිසරය විඳින්න නා කියා ගන්න. ඒ වගේම තව පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මෙතනට ඇවිල්ලා තැන් තැන් වල බියර් කෑන්, වතුර බෝතල් ඒ වගේ නාස්ති කරන, පරිසරය හානි කරන දේවල් අරන් එන්න එපා. ඒවා තැන් තැන් වල දාන්න එපා. මොකද මේ පරිසරය අපි රකින්න ඕනේ. මේ පරිසරය හරි සුන්දරයි. මෙතනට ඔයගොල්ලෝ එන්නේ නා කියා ගන්න, විනෝද වෙන්න, මේ පරිසරය විඳින්න. ඉතින් පරිසරය විඳින්න අපරවස්ස මේ වගේ තැන් තැන් වල කැලිකසල දාලා පරිසරය විනාශ කරන්න එපා. එහෙනම් අද අපි නියුණු වෙල්ලේ සංචාරයෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. ඒ වගේම මම කිව්ව දේවල් වලට අමතරව තව මොන හරි ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් පල්ලා comment section එකේ දාන්න. මටත් දැනගන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. අපි නැවත හම්බෙමු තවත් සුන්දර වීඩියෝ එකකින්.